ආයුබෝවන් ඉශිරහස් වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 2026 මාර්තු මාසයේ භෝගාවට සුදුසු සුබ දවස් සහ වේලාවන් සම්බන්ධවයි. ඒ වගේම සමස්ත 2026 වසර සඳහාම මෙවරත් අපි ගෞරව සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධව පොඩි මතක් කිරීමක් කරන්න හිතුවා. ඉතින් අපටත් 2026 වසර සඳහා ගෞරවයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මේ තිරේ පේන WhatsApp අංකයට කෙටිපණිඩක් කියවලා විස්තර ලබා ගැනීමට පුළුවන්. අපි දැන් බලමු 2026 මාර්තු මාසයේ ගොවිතැනක් සඳහා සුදුසු දින මොනවද කියලා. පළමුවෙන්ම 2026 මාර්තු මාසයේ 7 වන සෙනසුරාදා දවසේ දිවිකරණය පවතින දිනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ දවසේ උදේ සිට රාත්‍රී 7:22 දක්වාම මේ දිවිකරණය පවතිනවා. ඉතින් සුබ වේලාවන් විතර ගත්තොත් පෙරවරු 10:21 ඉඳලා 11:21 දක්වා කාලය, 12:21 ඉඳලා 1:21 දක්වා කාලයක්, පස්වරු 5:21 ඉඳලා 6:21 දක්වා කාලයක් අපට විශේෂයෙන් භාවිත කරන්න පුළුවන්. ඒ අරමුණකට ඔබට මේ දවස පුරාම මේ දිවිකරණය පවතින නිසා මහා පරිමාණ භෝගයක් සඳහා ඔබට මුළු දවසම භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට බස්නායර දිශාව ඔබට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදිහට මාර්තු මාසයේ 10 වෙනි අඟහරුවා දවස අපට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ සිංහ කර්ණය තමයි පවතින්නේ. ඉතින් මේ සිංහ කර්ණය මුළු දවස පුරාම පවතින බැවින් අපට මුළු දවස පුරාම සුබ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ගත්ත සුබ වේලාවන් විතර ගත්තොත් පෙරවරු 8:20 ඉඳලා 9:20 දක්වා කාලයක්, 10:20 ඉඳලා 11:20 දක්වා කාලයක්, ඒ වගේම 3:20 ඉඳලා 4:20 දක්වා කාලයක්, 5:20 ඉඳලා 6:20 දක්වා කාලයක් අපට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට නැගිටින දිශාව භාවිත කිරීමේ හැකියාව තියෙනවා. නැවත සුබ දවසක් විදිහට 14 වන සෙනසුරාදා දවස භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ දිවිකරණය තමයි පවතින්නේ. ඉතින් දිවිකරණය උදෑසන 8:11ට ආරම්භ වෙලා මුළු දවස පුරාම පවතිනවා. ඉතින් මේ දවසේ සුබ දිශාවන් විදිහට ගත්තොත් බස්නායර දිශාව ඔබට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. සුබ වේලාවන් විදිහට ගත්තොත් උදේ 10:18 ඉඳලා 11:18 දක්වා කාලයක්, 12:18 ඉඳලා 1:18 දක්වා කාලයක්, පස්වරු 5:18 ඉඳලා 6:18 දක්වා කාලයක් අපට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මාර්තු මාසයේ ඊළඟ දිනේ විදිහට අපි ගත්තොත් මාර්තු මාසයේ 15 වන ඉරිදා දවස අපට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ දිවිකරණය පවතින දිනයක් බැවින් අපට උදේ 9:16 දක්වා තමයි මේ දිවිකරණය පවතින්නේ. ඉතින් මේ දිවිකරණය දවසේ අපට සුබ වේලාවක් විදිහට සඳහන් කරොත් උදේ 7:17 ඉඳලා 8:17 දක්වා කාලය අපට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. සුබ දිශාව විදිහට ගත්තොත් මේ දවසේ දකුණු දිශාව අපට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ සඳහන් කරපු දවස් 4ෙම සෙනසුරාදා දවස් වලට අපට වැඩිපුරම සුදුසු භෝග වර්ග තමයි කොළ භෝග වර්ග සඳහා තමයි සෙනසුරාදා දවස් වලට සුදුසු වෙන්නේ. ඒ වගේම අඟහරුවා දවසේ අලභෝග සඳහා අපට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉරිදා දවසේ අපට මුල් වලින් ප්‍රයෝජන ගන්න භෝග සඳහා භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ සුබ දවසක් විදිහට ගත්තොත් 19 වන බ්‍රහස්පති දවසේ අපට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සිංහ කර්ණය තමයි පවතින්නේ. සිංහ කර්ණය පෙරවරු 6:54 ඉඳලා දවස පුරාම පවතිනවා. ඉතින් මහා පරිමාණ භෝග සිදු කරනවා නම් අපිට මේ දවසේ යොදා ගන්න පුළුවන්. මේ දවසේ සුබ දිශාව විදිහට උතුරු දිශාව අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. අපිට පැල කීපයක් ඉඳනවා නම් අපිට පුළුවන් මේ 5 නාම වේලාවල් වලට ඔබගේ පැල රෝපණය කරන්න. ඉතින් මේ වේලාවන් ගත්තොත් උදේ 9:15 ඉඳලා 10:15 දක්වා කාලයක්, දවල් 11:15 ඉඳලා 12:15 දක්වා කාලයක්, එවැගේම හවස 4:15 ඉඳලා 5:15 දක්වා කාලයක් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ බ්‍රහස්පති දවසක් නිසා ඔබට ගෙඩි මල් කරල් කියන භෝග සඳහා මේ දවස භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මේ හොරම භෝග සඳහා ඔබට මේ දවසේ සිටීමෙන් ඔබට විශේෂ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදිහට මාර්තු මාසයේ 23 වන සඳුදා දිනය ඔබට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ සිංහ කර්ණය තමයි පවතින්නේ. මේ සිංහ කර්ණය උදෑසන සිට පස්වරු 6:41 දක්වාම පවතිනවා. ඉතින් මේ දවසේ විශේෂ සුබ වේලාවක් විතර ගත්තොත් 6:13 ඉඳලා 7:13 දක්වා කාලයක්, 11:13 ඉඳලා 12:13 දක්වා කාලයක්, ඒ වගේම 1:13 ඉඳලා 2:13 දක්වා කාලයක් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සුබ දිශාව විදිහට ගත්තොත් නැගෙනහිර දිශාව අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ සඳුදා දවසක් නිසා ඔබට
කඳෙන් ප්‍රයෝජන ගන්න භෝග සඳහා මේ දවස භාවිත කිරීමේ හැකියාව විශේෂයෙන් පවතිනවා. ඊළඟට සුබ දවසක් විදියට මාර්තු මාසේ 26 වන බ්‍රහස්පතින්දා දවස යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ සිංහ කර්ණය පවතිනවා. මේ සිංහ කර්ණය උදෑසන සිට දවල් 11:53 දක්වා කාලය තමයි පවතින්නේ. මේ දවසේ සුබ දිශාව විදියට අපිට උතුරු දිශාව භාවිත කරන්න පුළුවන්. සුබ වේලාවක් විදියට ගත්තොත් උදෑසන 9:12 ඉඳලා 10:12 දක්වා කාලයක් 1:12 ඉඳලා 1:53 දක්වා කාලයක් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසෙත් අපිට ගෙඩි මල් කරල් කියන භෝග වර්ග සඳහා සුදුසු දවසක් විදියට හඳුනා දෙන්න පුළුවන්. ඉතින් මාර්තු මාසයේ අවසාන දිනයේ විදියට අපිට මාර්තු මාස 29 වන ඉරත දිනය හඳුනා දෙන්න පුළුවන්. ඉතින් මේ දවසේ දිවි කර්ණය පවතින දිනයක්. මේ දිවි කර්ණය උදෑසන 7:49 තමයි ආරම්භ වෙන්නේ. 7:49 සිට දවස පුරාම මේ දිවි කර්ණය පවතිනවා. ඉතින් විශේෂයෙන්ම හඳුනා කරොත් සුබ වේලාවන් විදියට උදෑසන 7:49 ඉඳලා 8:10 දක්වා කාලයක්, 9:10 ඉඳලා 10:10 දක්වා කාලයක්, එවැගේම 2:10 ඉඳලා 3:10 දක්වා කාලයක්, එවැගේම 4:10 ඉඳලා 5:10 දක්වා කාලයක් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මේ දවසේ සුබ දිශාව විදියට ඔබට නැගෙනහිර දිශාව දකුණු දිශාව භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේක ඉරිදා දවසක් නිසා ඔබට විශේෂයෙන්ම මුල් වලින් පූජන කරන්න භෝග සිටීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු වෙලාවන් සකස් කර තියෙන කොළඹට ඉර උදාවීම අනුව. ඒ නිසා ඔබේ ප්‍රදේශයට ඉර උදාවීම අනුව මේ වෙලාව සකස් කර ගන්න ඕන. ඒ ප්‍රදේශවල ඉර උදාවට අනුව සකස් කර ගන්න කියන්නේ ඒ ප්‍රදේශයේ ඉර උදාවේ වෙනස මේ කාලයෙන් අඩු කිරීම තමයි සිදු කරන්න ඕන. ඉතින් දැන් ඔබගේ ප්‍රදේශයට අනුව වෙලාව වෙනස් වෙන ආකාරය ඔබට තිරේ බලා ගන්න පුළුවන්. ඉතින් එම වෙලාව වෙනස පෙර සඳහන් කරපු වෙලාවෙන් අඩු කිරීමෙන් ඔබේ ප්‍රදේශයට ගැලපෙන නිවැරදි වෙලාව ඔබට සකස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් 2026 මාර්තු මාසෙත් මේ දින අනුව ඔබ වගා කටයුතු සිදු කරලා ඔබේ වගාව සාර්ථක කරගන්න. ඒ වගේම ඔබට ඇති වෙන ගැටලු කමෙන්ට් මගෙන් සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ හැම කමෙන්ට් එකකටම මම පිළිතුරු ලබා දීම සිදු කරනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝට ලයික් එකක් දාලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි නැවතත් 2026 අප්‍රේල් මාසයේ වගා නැගත්තලින් නැවත හමු වෙනවා. එහෙනම් හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වේවා.